හොඳයි. වෙනදා වගේ අදත් ඔබව SN Bizhub YouTube නාලිකාවට ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක වාට අරගෙන එන්නේ ලංකාවේ කරන්න පුළුවන් ව්‍යාපාර අදහස් ගොන්නක් පිළිබඳව. මම ගේන්නේ කාටවත් සමාන කරන්න බැරි අසම සම ව්‍යාපාර අදහස්. එහෙනම් subscribe කරලා තියාගන්න bell icon එක click කරොත් මම හැම වෙලාවෙම එකතු කරන වීඩියෝස් ඔයාට මග නොහැරී බලන්න පුළුවන්. ඔයා කැමති නම් මේ අපේ රටේ බොහෝ දෙනෙකුට මේ දැනුම ෂෙයා කරලා ලංකාවේ බොහෝ ව්‍යවසායකයෝ පිරිසක් ගොඩනගෙනවා දකින්න. එහෙනම් මේ දැනුම ෂෙයා කරන්න, ලයික් කරන්න. ඔබට දැනගන්න ඕන දේවල් තියෙනවා නම් මේ ව්‍යාපාර වීඩියෝස් වල අඩුපාඩු තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් විදිහට ඉස්සරහින් ලියන්න. ඔබ වෙනුවෙන් බොහොම වටිනා දේවල් ෂෙයා කරනවා. ඒ දැනුම අතරේ ව්‍යවසායකයෙක් වෙන්න, ව්‍යාපාරිකයෙක් වෙන්න, නායකයෙක් වෙන්න, ඉන්න ශේෂ්ත්‍රයේ විශිෂ්ටයෙක් වෙන්න ඕන ඔයාට දැනුම ෂෙයා කරනවා මේ නාලිකාව හරහා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හොඳයි. මම අද ගේන ව්‍යාපාර අදහස් ඔයාට ගොඩාක් ආදායම් උපයන්න පුළුවන් ව්‍යාපාර අදහස් රැසක් වෙයි. ඒ වගේම මම මේ ඉදිරිපත් කරන ව්‍යාපාර අදහස් ටික ලංකාව විතරක් නෙවෙයි ලංකාව ජයග්‍රහණය කරලා ලෝකෙ දිනන්න පුළුවන් ව්‍යාපාර හදන්න තමයි මේ ව්‍යාපාර අදහස් ඔයා වෙනුවෙන් අරගෙන එන්නේ. ඉතින් අපි මම කතා කරන්නේ ලංකාවේ අපේ රටට ආවේනික වෙච්ච අපේ රටේ වැවෙන භෝග දෙකක් සම්බන්ධයෙන් මේ භෝග දෙක මොනවද මේ භෝග දෙක හරහා කොයි තරම් අපනයන ආදායමක් ලංකාවට ගේන්න පුළුවන්ද කියන කරුණු ටික මම ඉතා පැහැදිලිව ඔයාලට කියලා දෙනවා. පළවෙනි භෝගය තමයි ලෝකෙට හුස්ම දෙන ගහ. මොකද්ද මේ ලෝකෙට හුස්ම දෙන ගහ කියලා කියන්නේ? ඔයා දන්නවද ලෝකෙට හුස්ම දෙන ගහ විදිහට අද වෙනකොට ලෝකෙ පිළිඅරන් තියෙන ශාකයක් තමයි දිවුල් ශාකය. දිවුල් ශාකය ලෝකෙට හුස්ම දෙන්න පුළුවන් ශාකයක්. මොකද දිවුල් කියලා කියන්නේ ඔයා දන්නවද? දිවුල් සාමාන්‍යයෙන් වැවෙන්නේ රටවල් දෙකක. ඒ තමයි ප්‍රධාන රට වෙන්නේ ලංකාව, දෙවන රට වෙන්නේ ඉන්දියාව. එතකොට ඉන්දියාව දෙවන රට වුණාට වැඩි වශයෙන් දිවුල් වගා කරන්න නිජ භූමිය වෙලා තියෙන උපම් බිම වෙලා තියෙන දිවුල් ශාකයේ ලංකාව. එතකොට මෙච්චර හුස්ම දෙන ශාකයක් තියෙන අපිට මොනතරම් නිර්මාණ කන්දරාවක් කරන්න පුළුවන්කම තියෙනවද? ඉන්දියාව, තායිලන්තය, කාම්බෝජය වගේ රටවල් වල අප්‍රිකාව වගේ රටවල් වල සුළු වශයෙන් දිවුල් ශාකය වැවෙනවා. හැබැයි නිජ භූමියේ ලංකාවේ තරම් කොහෙවත් මේ දිවුල් ශාකය වැවෙන්නෙත් නැහැ. ලෝකේ කිසිම රටක ලංකාවේ හැදෙන දිවුල් වල තරම් පෝෂණීය ගුණයක් ඇත්තේ නැහැ. ඒක තමයි ඔයාට කියන්න තියෙන විශේෂම කාරණාව. එතකොට මේ දිවුල් ශාකයෙන් මොනවද අපිට හදන්න පුළුවන්? දිවුල් කියලා ගත්තාම දේශීය ඖෂධයක් විදිහට මම හැමදාම ඔයාට කියන කාරණාවක් තමයි මොනවා හරි නිෂ්පාදනයක් අපි කරනවා නම් අපේ රටේ ඉතිහාසය ඇතුළේදී අපි ඒව මොනවටද පාවිච්චි කරේ කියලා දැනගෙන ඉන්න ඕන. දිවුල් කියන ශාකය ලංකාවේ බහුලව භාවිතා කරලා තියෙනවා දේශීය ඖෂධයක් විදිහට. එතකොට දේශීය ඖෂධයක් විදිහට දිවුල් බහුලව භාවිතා වෙලා තියෙනවා දිවුල් ගහේ පස්පංගුව. ඒ කියන්නේ දිවුල් ගෙඩි, දිවුල් මදය, එතකොට දිවුල් ඇට, එතනින් එහාට ගිහපුවාම දිවුල් ගහේ පොත්ත, දිවුල් ගහේ මුල සහ දිවුල් ගහේ කොළ කියන දේවල්. ඒතර මේ දේවල් පාවිච්චි කරලා තියෙනවා ලංකාවේ දේශීය ඖෂධයක් විදිහට. එහෙනම් මතක තියාගන්න දිවුල් ශාකයේ තියෙන පෝෂණීය වටිනාකම අතිශය ඉහළයි. දන්නවද මේ දිවුල් වල අන්තර්ගතයේ තියෙන්නේ මොනවද කියලා? විටමින් C, කඩ, කැල්සියම්, බීටා, කැරොටිනා, හයමින, ප්‍රෝටීන මේ විදිහට විශාල පෝෂණීය ගුණයකින් ඉහළ නිෂ්පාදනයක් තමයි දිවුල් කියලා කියන්නේ. දිවුල් වල කැලරි විශාල ප්‍රමාණයෙන් අන්තර්ගත වෙනවා. සමේ රෝග, රුධිරය පිරිසිදු කිරීම, මලබද්ධය, අතිශාරය, පාචනය, වමනය, කිරිදෙන අම්මලාට, දරුවෝ ඉපදුනාට පස්සේ අම්මලාට, එතකොට වකුගඩු රෝග, අක්මා රෝග, හෘද රෝග, මාංශ පේශි වර්ධනය කරගන්න, එතකොට මැලේරියාව මේ වගේ අතිශය රෝග රැසකට ඖෂධයක් විදිහට දිවුල් පාවිච්චි කරලා තියෙනවා. විශේෂයෙන්ම සර්ප දෂ්ටනයේදී විෂ අයින් කරන්න, ඇඟට ඇතුල් වෙච්ච විෂ අයින් කරන්න මේ දිවුල් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම අක්මා රෝග, මුත්‍රාශය ආශ්‍රිත රෝගවලදී පානයක් විදිහට තේ විදිහට දිවුල් කොළ පාවිච්චි කරලා තියෙනවා. එතකොට මතක තියාගන්න දිවුල් වලට තියෙන ඉල්ලුම බොහොම වැඩි. මොකද මේක අපිට සම්පතක් අපේ ලංකාවේ වැවෙන දේශීය භෝගයක් නිසා. සාමාන්‍යයෙන් අපි දිවුල් ගහක් වගා කරලා අවුරුදු 5ක් 6ක් යනකොට ඒ ගහේ සම්පූර්ණ අස්වැන්න ගැනීමේ හැකියාව තියෙනවා දිවුල් වගාවකදී. එතකොට දිවුල් වලට ඉල්ලුම කොහොමද? දිවුල් වලට තියෙන පුදුමාකාර ඉල්ලුමක්. ඔයා දන්නවද දිවුල් වලට මැද පෙරදිග රටවල් ඇමරිකාව, යුරෝපය, ඉන්දියාව
බංග්ලාදේශය, නේපාලය, ඒ වගේම ශ්‍රී ලංකාව තුල දියුල් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ රටවල් කොයි විදිහටද දියුල් ඉල්ලන්නේ? මේ රටවල් වලට තියෙන ඉල්ලුම තමයි දියුල් වල සාරය තමයි ගොඩක් වෙලාවට ඒ රටවල් වලට අපනයනය කරන්න අපට හැකියාව තියෙන්නේ. දියුල් සාරය විතරක් නෙමෙයි අපිට පුළුවන් ඒගොල්ලෝ වැඩිපුරම ඉල්ලන්නේ දියුල් ආශ්‍රිතව නිෂ්පාදන, දේශීය නිෂ්පාදන. එහෙම නැත්නම් ඒගොල්ලෝගේ ආයුර්වේද සඳහා කටයුතු ඖෂධීය විදිහට තමයි මේ දියුල් පානය, එහෙම නැත්නම් දියුල් යුස ඒ රටවල් වලදී පාවිච්චි වෙන්නේ. ඉතින් දියුල් වලින් කරන්න පුළුවන් නිෂ්පාදන තමයි අපිට පුළුවන් දියුල් ආශ්‍රිතව ජූස් නිෂ්පාදනය කරන්න, පාන වර්ග නිෂ්පාදනය කරන්න, ජෙලි, ජෑම්, චට්නි, ටී වර්ග, එතකොට දියුල් චොක්ලට් නිෂ්පාදනය කරන්න පුළුවන්, දියුල් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන්න පුළුවන්, දියුල් පවුඩර් නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට අපිට මේක පල්ප් එකක් විදිහට ජූස් නිර්මාණය කරන්න පල්ප් එකක් විදිහට හදන්න පුළුවන්. ටොෆි දියුල් කිරි නිෂ්පාදනය කරන්න පුළුවන්, දියුල් මිල්ක් ෂේක්, ජෑම් වර්ග ගොඩාක් දේවල් දියුල් ආශ්‍රිතව අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙනවා. මේ දියුල් පාවිච්චි කරලා අපිට නිෂ්පාදන විවිධාකාරයේ නිෂ්පාදන රැසක් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඔයාට මඟ පෙන්වීම මම දුන්නම ඔයාට පුළුවන්කම තියෙන්න ඕන මේ දැනුම අරගෙන විශාල ප්‍රමාණයේ නිෂ්පාදන රැසක් නිර්මාණය කරන්න පුළුවන් කර්මාන්තයක් ආරම්භ කරන්න. මොකද ලෝකෙට නැති දෙයක් අපිට තියෙනවා. මේ සම්පතෙන් අපි උපරිම වැඩක් ගන්න ඕන. ඒ නිසා අපිට මේක කැප්සූල් එකක් විදිහට පවා අපිට දියුල් පාවිච්චි කරන්න පුළුවන්. ලෝකේ දියුල් නැති රටවල් වලට දියුල් දෙන්න ඒගොල්ලෝ ඉල්ලන්නේ කැප්සූල් එකක් නම් අපි කැප්සූල් එකක් හදනවා. ඒගොල්ලෝ ඉල්ලන්නේ ජෑම්ද, චට්නිද, දියුල් ජූස්ද, එහෙම නැත්නම් දියුල් වලින් පාන් හදන්න පුළුවන්ද, බිස්කට් හදන්න පුළුවන්ද, ක්‍රීම් හදන්න පුළුවන්ද, දියුල් ක්‍රීම් හදන්න පුළුවන්ද, පල්ප් එකක් හදන්න පුළුවන්ද, මොනවද හදන්න පුළුවන් දියුල් වලින්? ඒ ඕනෑම නිෂ්පාදනයක් කරන්න ඔබ සූදානම් නම් අපිට ලෝකෙට හොඳ නිෂ්පාදන ධාරිතාවයක් දෙන්න, හොඳ නිෂ්පාදන ප්‍රමාණයක් දෙන්න හැකියාව තියෙනවා පැහැදිලිවම. මම කියනවා හැම වෙලාවෙම ඕනම කර්මාන්තයකදී අපිට ඉතිහාසය වැදගත් කියලා. ඉතිහාසයේදී මම කිව්වා ගොඩාක් දේවල් වලට මේ දියුල් ශාකය පාවිච්චි කරලා තියෙනවා කියලා. ඒතර මේ දියුල් ගහේ ලී පාවිච්චි කරලා තියෙනවා, දැව කොටස පාවිච්චි කරලා තියෙනවා අතීතයේදී අපේ කර්ම යම් කිසි කරත්ත රෝද වලට, ඒ වගේ දේවල් වලට. මේ කියන්නේ දියුල් කඳ කියන එක බොහොම ශක්තිමත්. එතකොට ශක්තිමත් දේවල් සඳහා දියුල් කඳ පවා පාවිච්චි කරලා තියෙනවා. දියුල් ගැන කතා කරද්දී ඔයා දන්නවද දියුල් ගහේ හැදෙනවා මැලියම් කොටසක්. දියුල් ගහේ අර ගම් වගේ තනින් තනින් එනවා. අපි මේවට කියනවා දියුල් මැලියම් කියලා. හැබැයි අපි තාමත් දියුල් මැලියම් පාවිච්චි කරලා කිසිම දෙයක් කරන්නේ නැහැ. හැබැයි දියුල් මැලියම් පාවිච්චි කරලා ඉන්දියාව ගම්, දියසායම්, තීන්ත වගේ දේවල් නිර්මාණය කරන්න මේ දියුල් මැලියම් පාවිච්චි කරනවා. ඒ වගේම ඉන්දියාවේ වරහ මිහිරගේ ශිල්ප රත්න කියන ග්‍රන්ථයේ සඳහන් වෙනවා මේ දියුල් මැලියම් පාවිච්චි කරලා දියසායම් වර්ග නිෂ්පාදනය කරලා චිත්‍රවලට භාවිතා කරපු ආකාරය ගැන. ඒ වගේම දඹදෙණි යුගයේ අපේ දඹදෙණි යුගයේ සඳහන් වෙනවා ලංකාවේ චිත්‍ර කර්මාන්තයේදී මේ දියුල් මැලියම් පාවිච්චි කරා කියලා. හැබැයි අද වෙනකොට අපි මේ කිසි දෙයක් මෙච්චර වටින ශාකයක් කාටවත් නැති සම්පතක් අපිට තියාගෙන අපි මේකෙන් වැඩක් ගන්න බවක් තාමත් පේන්නේ නැහැ. මේ වීඩියෝ එක ඔබට ගේන්නේ බොහොම ආදරෙන්. ඔබ දන්නවද අපේ රටේ අපට ආවේනික වෙච්ච බොහෝ දේවල් තියෙනවා විදේශීය රටවල් වලින් පේටන්ට් බලපත්‍රය අරගෙන තියෙනවා. හැබැයි අපිට මේවා දැන් නැති වෙලා අපිට නිෂ්පාදනය කරන්න බැරි වෙලා. මොකද මේ අපේ රටට ආවේනික අපේ දේවල් වල පේටන්ට් බලපත්‍රය අරගෙන තියෙන කැනේඩියානු සමාගම්, යුරෝපීය සමාගම්. මම එක උදාහරණ දෙකක් ඔයාලට කියන්නම්. අපේ දිය අගල් වල, එළවල් වල, දොළවල් වල හැම තැනකම තිබුණා තෝරමල්ලි කියලා ගලක්. මේ තෝරමල්ලි ගල් අතරින් යන ජලය තමයි අපි ගංගාවල, ඇල දොළවල් වල ඉස්සර අපේ මුතුන් මිත්තෝ බිව්වේ. තෝරමල්ලි වල තියෙන ගුණය තමයි ජලයේ H2O සාන්ද්‍රණය හැර අපි දන්නවා වතුර කියලා කිව්වහම H2O කියන එක තමයි ජලයේ තියෙන්නේ. මෙන්න මේ H2O හැර අනිත් සියලුම රසායනික දේවල් වසවිස සියල්ල උරා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ තෝරමල්ලි ගල් වලට. ඉතින් අපේ මුතුන් මිත්තෝ ඉස්සර ඇලවල් වල දොළවල් වල ජලය බීවේ මේ තෝරමල්ලි ගල් අතරින් එන ජලය. හැබැයි අද අපිට තෝරමල්ලි හොයාගන්නත් නැති වෙලා. හැබැයි තෝරමල්ලි වල නීතියානුකූල බුද්ධිමය අයිතිය තියෙන කැනේඩියානු සමාගමකට ඔවුන් මේ තෝරමල්ලි වලින් අද වෙනකොට නිෂ්පාදනය කරනවා. පුංචි සුරයක් වගේ එකක් අපිට අනාගතයේදී සල්ලි දීලා මිලදී ගන්න සිද්ධ වෙයි. මේකෙන් සිද්ධ කරන්නේ බොන වතුර වීදුරුවට තෝරමල්ලි අර සුරය ඔබලා ජලයේ තියෙන සියලු විස කොටස් ඉවර වුණාට පස්සේ අපි ඒ ජලය පානය කරනවා. හැබැයි මේ අපිට තිබිච්ච සම්පත් අද අපිට නැති වෙලා. ඒ වගේමයි පාවට්ට ගහ. පාවට්ට ගහේ බුද්ධිමය අයිතියක් තියෙන යුරෝපීය සමාගමකට අපිට පාවට්ට ගහෙන් නිෂ්පාදන කරන්න බැරි වෙලා. ඉතින් ආදරෙන් ඔබට ඉල්ලනවා දියුල් කියන්නේ අපේ නිජබිම කරගත්ත අපේ ශාකයක්. ඒ ශාකයෙන් උපරිම වැඩක් ගන්න කියලා තමයි ඔබට ආදරෙන් මතක් කරන්නේ. ඔන්න එහෙනම් ඔයාට කියන වටිනාම ව්‍යාපාර අදහසේ දෙවෙනි ව්‍යාපාර අදහස. ඒ කියන්නේ දෙවන භෝගය. මේ භෝගය හරහා
ව්‍යාපාර අදහස් ගණනාවක් නිර්මාණය කරන්න ඔයා දක්ෂයෙක් වෙන්න ඕන. එහෙනම් අපි යමු ඊළඟ නිෂ්පාදන රැසක් කරන්න පුළුවන් ලංකාවට විදේශ විනිමය ගේන්න පුළුවන් ඊටාම වටිනා දෙවන භෝගයට. මේක තමයි තැඹිලි කියලා කියන්නේ. තැඹිලි කියලා කියන්නේ ලංකාවට ඒක ලංකාවේ නිජ භූමිය කරගත්ත ලංකාවේ වැවෙන අද වෙනකොට ලෝකයේ අති විශාල ඉල්ලුමක් තියෙන ලෝකෙට ප්‍රධානම සැපයුම්කරු බවට පත් වෙලා ඉන්න ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වෙන තැඹිලි. තැඹිලි ගත්තාම ලංකාවේ පොල් වගා කරනවා පොල් ආශ්‍රිතව තැඹිලි ඉතා සුළු වශයෙන් තමයි වගා කරන්නේ. තම ලංකාවේ පොල් වගාවෙන් 3%යි 5%යි අතර ප්‍රමාණය තමයි තැඹිලි වගාව සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔන්න තැඹිලි අපිට වාණිජ භෝගයක් විදිහට වගා කරන්න පුළුවන්කම තියෙනවා. මේ තැඹිලි ආශ්‍රිත නිෂ්පාදන කරන්න පුළුවන්කම තියෙනවා. තැඹිලි කියලා කියන්නේ ලංකාවේ ඉතාම පෝෂණීය පානයක්. ඔයා දන්නවා ඊටාම අතීතයේ ඉඳලා දැනුම වර්ධනය කරන්න මේ හැම දෙයකදීම තැඹිලි පාවිච්චි කරලා තියෙන රෝගවලට ජීව ඖෂධයක් විදිහට තමයි ලෝකයේ තැඹිලි පිළිගන්නේ. ඔබ රසකට ඖෂධයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි මේ තැඹිලි වතුර කියලා කියන්නේ. එතකොට අපි ලෝකේ තියෙන විවිධ පාන වර්ග ලංකාවට ගෙන්නගෙන ඒවා ශක්තිජනක පාන විදිහට පාවිච්චි කරනවා. හැබැයි අපිට තියෙන ලෝකයේ හොඳම ශක්තිජනක පානය තැඹිලි වතුර කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් නම් තැඹිලි වතුරට මේ හොඳ නිෂ්පාදන රසක් බිහි කරන්න තැඹිලි අධිසාන්ද්‍රණ තැඹිලි වතුර වලින් නිෂ්පාදන කරන්න පුළුවන්. තැඹිලි වතුර නිෂ්පාදන කරන්න පුළුවන්. තැඹිලි ගහේ තැඹිලි ගෙඩිය ටිකක් මෝරන්න ඇරලා ඒ මදේ පාවිච්චි කරලා නිෂ්පාදන කරන්න පුළුවන්. එතකොට මේ මදේට යටින් ලපටි තැඹිලි ගෙඩියේ අපි දන්නවා මදේ මේ මදයක් නැති තැඹිලි වල අර අවසානයේ කලා කහපාට පුංචි කට්ට මේ අද වෙනකොට හොයාගෙන තියෙනවා මේ දියවැඩියාව තියෙන රෝගියෙකුට ඖෂධයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න තැඹිලි කියන්නේ වගේ නිෂ්පාදන රැසක් කරන්න පුළුවන්. තැඹිලි තෙල් නිර්මාණය කරන්න පුළුවන්. තැඹිලි පොල් වෙන්න තියලා තැඹිලි මදේ අරන් අපිට නිෂ්පාදන කරන්න පුළුවන්. මතක තියාගන්න ලෝකෙට අති විශාල නිෂ්පාදන රැසක් දෙන්න පුළුවන් භෝගයක් තැඹිලි කියලා කියන්නේ. මේ තැඹිලි වතුර මෙච්චර වටින්නේ ඇයි? මොනවද මේ තැඹිලි වතුරේ තියෙන්නේ? පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සෝඩියම් මෙන්න මේ දේවල් තැඹිලි වතුරේ අන්තර්ගතයි. ඒ වගේම තමයි අපි දන්නවා විවිධ රෝග නිසා මිනිස්සු විජලන තත්ත්වවලටපත් වෙනවා. ඕනෑම විජලන තත්ත්වයකටපත් වෙච්ච පුද්ගලයෙක් සජලන තත්ත්වයටපත් කරන්න පුළුවන් විශිෂ්ටතම ඖෂධය තමයි තැඹිලි කියලා කියන්නේ. ඒ නිසා තමයි ලෝකය තැඹිලි වලට ජීවමාන ඖෂධයක් කියලා කියන්නේ. තැඹිලි වැවෙන රටවල් කොහෙද? ප්‍රධානම රට ශ්‍රී ලංකාව. ඉතාම ස්වල්ප වශයෙන් ඉන්දියාවේ තැඹිලි වැවෙනවා. මැලේසියාව මේ වගේ රටවල් කිහිපයක පුංචි පුංචි ප්‍රමාණ වලින් තැඹිලි වැවෙනවා. හැබැයි ලෝකෙට තැඹිලි දෙන ප්‍රධානම රට ලංකාව. මේ තැඹිලි වතුර වලට ඉල්ලුම තියෙන්නේ කොයි රටවල් වලින්ද කියලා මම ඔයාලට කියන්නම්. අරාබි එමිරාජ්‍ය, යුරෝපය, කොරියාව, ඇමරිකාව, කැනඩාව, ජපානය, කටාර්, සෞදි, නෙදර්ලන්තය මේ රටවල් වලින් පුදුමාකාර ඉල්ලුමක්. වසරකට මේ ඉල්ලුම 10%කින් 15%කින් ඉහළ යනවා. ඒ තරමට ඉල්ලුමක් හැදිලා දෙනවා. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න වාර්ෂිකව ඉහළ යන මේ ඉල්ලුමට සාපේක්ෂව ලංකාවේ තැඹිලි නිෂ්පාදනය කරනවද? වගා කරනවද? නිෂ්පාදනය කරනවද ලංකාවක් විදිහට අපි? හැබැයි අපේ අපනයන ධාරිතාවය ඊටාම සීමිතයි. මම එක උදාහරණයක් ඔයාලට කියන්නම්. තැඹිලි ආශ්‍රිත නිෂ්පාදන කරන කර්මාන්ත ආයතන කිහිපයක් තියෙනවා. මේ කර්මාන්ත ආයතනයකට කතා කරලා යම්කිසි රටකින් අපි හිතමු කන්ටේනර්ස් 10ක් දෙන්න කියනවා කියලා. අදටත් මේ කිසිම සමාගමකට කන්ටේනර්ස් 10ක් ඉල්ලුවොතින් කන්ටේනර්ස් 10ම දෙන්න බැරි වෙලා තියෙනවා. එහෙම වුණොත් උන්ට දෙන්න පුළුවන්කම හම්බ වෙලා තියෙන්නේ කන්ටේනර්ස් 5ක් හෝ 6ක් විතරයි. ඒ කියන්නේ අදටත් මේ තැඹිලි වලට තියෙන ඉල්ලුම අපිට සම්පූර්ණ කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපිට තියෙනවා පොල් සංවර්ධන මණ්ඩලය. මේ ආශ්‍රිතව අපිට පුළුවන් කෙටි කාලීන තැඹිලි නිෂ්පාදනය වෙන ප්‍රභේද හඳුනා ගන්න. මේ ප්‍රභේද වගා කරලා වසර 2කින් 3කින් තැඹිලි අස්වැන්න ගන්න පුළුවන්. ඒ අස්වැන්න නිෂ්පාදන කරලා ලෝකෙට බෙදා හැරලා අපිට මේ රටට විදේශ විනිමය ගේන්න පුළුවන්. ඉතින් මතක් කරන්නේ ඔයාට ආයෝජනය කරන්න තැඹිලි වගාවකට, ආයෝජනය කරන්න තැඹිලි කර්මාන්තයකට, ආයෝජනය කරන්න දිවුල් වගාවකට, ආයෝජනය කරන්න දිවුල් කර්මාන්තයකට ඔයාට මම නිෂ්පාදන ගොඩක් කවුරුත් නොකියන තොරතුරු ගොඩක් එක්ක ව්‍යාපාර අදහස් ගොන්නක් මේ වැඩසටහන හරහා අරගෙන ආවා. මේක ඔබට වැදගත් නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. මේ රටේ මේ දැනුම ෂෙයා කරන්න ආදරයෙන් ඉල්ලනවා. කමෙන්ට් එකක් ලියන්න මේක ඔයාට වැදගත්ද? ඔයාලඟ මම දන්නේ නැති දේවල් අදහස් තියෙනවා නම් අදහසක් විදිහට මටත් ඉදිරිපත් කරන්න. ඔබට ඕන වෙනත් තොරතුරු කමෙන්ට් එකක් විදිහට පහතින් ලියන්න. ඉතින් එහෙනම් අපි නැවත වීඩියෝ එකදී මුණ ගැහෙනකම් ඔබට ජය වේවා.